ඒ රියාන් පරාක් බනවද වනිදු හසරංගට කිව්වේ කොහොමද ඒ මල පැලපු ලුක් එකව ඊට පස්සේ පැතුරා ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ 53 වෙනි තරගයේදී මේ තරගයේ ක්‍රීඩා කරේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම දරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියෝජනය කරනවා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ හැබැයි මේ දෙන්නටම ඊයේ සාර්ථක වෙන අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ වගේම පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා. වන්දිගමේ පිටිකරණය ගැනත් අපි තරගය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ප්‍රථම පන්දුර පහර දෙනවා KKR කණ්ඩායම උන්ට හැකියාවක් ලැබෙනවා. ලකුණු 206ක් ලබා ගන්න කළු 4ක් දෙවියනවා. ඇන්ඩ්‍රූ රසල් යටින් ඇවිල්ලා ප්‍රවේගකාරී ෆිනිෂ් එකක් ලබා ගන්නවා. නොදවි ලකුණු 57ක් පන්දු 25කින් ඒ වගේම තමයි අංකේෂ් රඝුවංශි ලකුණු 44ක් ලබා ගන්නවා. ඉතින් විශිෂ්ට පිටිකරණයකයි නියැලෙනවා මේ KKR කණ්ඩායම. ඉතින් මහේෂ් තීක්ෂණ පන්දුවර 4යි යොමු කරන්නේ. ඔගේ නියමිත පන්දුවර 4ම ඔහු යොමු කරනවා. නමුත් ඔහුට සාර්ථක වෙන්න අවස්ථාවක් හමු වෙන්නේ නැහැ. අපි කතා කරොත් එහෙම ඔහුගේ පන්දුවර 4ට ඔහු ලකුණු 41ක් ලබා දෙනවා. එක කඩුල්ලයි තවා ගන්න. වනිදු හසරංග අනිත් පැත්තෙන් පන්දුවර 4ට ලකුණු 35ක් ලබා දෙනවා. කිසිම කඩුල්ලක් ඔහු තවා ගන්නේ නැහැ. ඉතින් රාජස්ථාන රොයල්ස් කණ්ඩායම පිටිකරණය යෙදෙනවා. ඔවුන්ට හැකියාවක් ලැබෙනවා ලකුණු 204ක් ලබා ගන්න. ඉතින් එක ලකුණකින් මේ තරගයේ වුන් පරාජයට පත් වෙන කතා කරොත් එහෙම මම හිතන්නේ මේ හතරවෙනි පාර රාජස්ථාන රොයල්ස් කණ්ඩායම මේ විදිහට පරාජයට පත් වුණ මම හිතන්නේ මාර අවාසනාවන්තයි. තරඟ දෙකක් වුන්ට අවසාන පන්දු වාරයේදී ලකුණු 8ක් ලබා ගන්න තියෙනවා. එක තරගයක් සුපෝ එකට ගිහලා පරාජයට පත් වෙනවා. අනිත් තරගයේ ලකුණු 2කින් පරාජයට පත් වෙනවා. ඊළඟ තරගයේදී අවසාන පන්දු වාර දෙකට ලකුණු 16ක් ලබා ගන්න තියෙනවා. නමුත් ලකුණු 11කින් පරාජයට පත් වෙනවා. එතකොට මේ ඊයේ තරගයත් අවසානයේදී එක ලකුණකින් පරාජයට පත් වෙනවා. ඉතින් අවසාන පන්දු වාරයට ගිහිල්ලා මේ තරග 4ක් මේ විදිහටම පරාජයට පත් වෙනවා. එතකොට මේ හතරම ජයග්‍රහණය කරලා තිබ්බනම් මම දැන් රාජස්ථාන රොයල්ස් කණ්ඩායම දැන් මේ ප්ලේ ඔෆ්ස් වලට යන්න බලාගෙන ඉන්නවා. නමුත් ඒගොල්ලෝ එලිමිනේට් වෙලා ඉවරයි. ඉතින් අපරාධය අපේ කොල්ලොන්ගෙත් මම ලොකු පර්ෆෝමන්ස් එකක් තිබ්බේ නැහැ. ඉතින් රාජස්ථාන ලකුණු 205ක් ලබා ගන්නවා. කළු 8ක් දැවෙනවා. හිටි විශිෂ්ට ටීමක් ක්‍රීඩා කරනවා. රියාන් පරාග් නායකයා උඩ හැකියාවක් ලැබුණා. ලකුණු 95ක් ලබා ගන්න පන්දු 45කින්. ඉතින් යසස් ජස්වාල් ලකුණු 34යි. ඒ වගේම යටින් ඇවිල්ලා හෙට්මය 29ක් සහ ඩූබේ ලකුණු 25ක් ලබා ගන්නවා. ඉතින් වනිදු හසරංග ගැන පොඩි දෙයක් කියන්න මෙතන පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ තරගයේ 8වෙනි පන්දු වාරයේදී. පන්දු වාරය යොමු කරන්නේ වරුණ චක්‍රවර්ති. ඉතින් ඒ තුන්වෙනි පන්දුවේදී උට හැකියාවක් ලැබෙනවා ජුවල්ගේ කඩුල්ල දවා ගන්න. ඩුවල් කෙලින්ම පන්දුව කඩුල්ලේ වදිනා පළවෙනි පන්දුවෙන් දැවියනවා. එතකොට වනිදු හසරංග එනවා. වනිදු හසරංග ඇවිල්ලා පළවෙනි පන්දුව ඩොට් බෝල් එකක් බඩ පත් කරලා දෙවෙනි පන්දුවේදී වනිදු හසරංග ඒ විදියටම අවුට් වෙනවා. අපි දැක්කා බැට් ඇන්ඩ් පෑඩ් එකේ ගොඩාක් ලොකු ગેප් එකක් තියෙනවා. ඉතින් කෙලින්ම පන්දුව ගිහිල්ලා කඩුල්ලේ වදිනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි දැක්කේ මෙතන මේ එහා පැත්තේ හිටිය නායක රියාන් පරාග්. ඉතින් පරාග්ට සපෝට් එකක් දෙන්න තමයි තිබ්බේ. හැබැයි අපි දැක්කා ඒ පරාග්ගේ ලුක් එක මම හිතන්නේ වනිදු දිහා බලාගෙන ඉන්නවා රවාගෙන 아무තු ලුක් එකක් දාගෙන මෙතන මේ තම්නේල් එක දාලා තිනවා වගේ රවාගෙන ගොඩක් මල පැනපු ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔකට හේතුව වෙන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම අලුත් පිටිකරුවෙක් ආපු ගමන් මේගොල්ලෝ කතා කරනවා කොයි විදිහටද පන්දුව එන්නේ පිච් එක කොහොමද කියලා. ඒ දේවල් කියනවා. මම අනිවාර්යයෙන්ම රියාන් පරාග් එක කියන්නේ නැති මේ පන්දුව පොඩක් කෙලින් එන්නේ. මොකද ඊට කලින් පන්දුවේ ජුවල් ඩවිගියත් අන්න ඒ විදිහටම ස්ට්‍රේට් බෝල් එකක් ආවේ ගුග්ලියක් ආවේ. ඉතින් සමහර විට මෙයා අනිත් පැත්තෙන් කියන්නේ නැති. එයා පිටිකරණය දෙන්න කලින් වන්දිරු කියන්නේ නැති. මේක පොඩක් ස්ට්‍රේට් බෝල් එකක් එන්නේ. ඉතින් හරහට ගන්නත් එපා පොඩ්ඩක් ඉන්න කියන එක. සමහර විට මෙයා ඒ කියපු දේ නොකරන්න ඇති. ඉතින් අන්න ඒකින්ද ගොඩක් ලාට තවත් මල පයින්නවා වෙන්න පුළුවන්, මල ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම තොර කිව්වා නේද මෙන්න මේක මේ විදිහට ගහන්න කියලා. ඉතින් සමහර විට ඒ ෆීලිං එකත් එක්ක වෙන්නේ නැති. ඕ වෙන්නේ. ඉතින් අපි දැක්ක වනිදු හසරංගගේ මේ පර්ෆෝමන්ස් අපි අනිත් මේ ලෝකල් ස්පිනර්ස්ත් එක්ක කතා කරත් එහෙම දැන් මේ ඉන්ටර්නැෂනල් ස්පිනර්ස් දෙන්නෙක් ඉන්නේ. හැබැයි අර ඉම්පැක්ට්ෆුල් පර්ෆෝමන්ස් එකක් රාජස්ථාන රොයල්ස් කණ්ඩායමට හම්බෙලා නැහැ වනිදුගේ. පිටෙන් උනත් එහෙමයි පන්දෙන් උනත් එහෙමයි. ඉතින් ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට පිටෙන් යාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සමහරලාට යාව බැටිං ඕඩර් එකේ උඩින් එවලා තියෙනවා. අංක 4 5 එවලා තියෙනවා. ඒත් සාර්ථක වෙලා නැහැ. යටින් එවලා තියෙනවා ෆිනිෂර් කෙනෙක් විදිහට ඒත් සාර්ථක වෙලා නැහැ. ඉතින් මම දන්නේ වනිදුගේ මොකද්ද එතන ලැක් වෙන්නේ කියලා. මොකද වනිදු කියන්නේ හොඳ පිටිකරුවෙක්. හැබැයි දැන් අර පොඩ්ඩක් රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ නැහැ කියන එක අපිට පොඩ්ඩක් පේනවා. මොන දේ වුණත් ඔන්න ඕක තමයි සිද්ධ වුණේ තරගයේදී. අවසානයේදී රාජස්ථාන පරාජයට පත් වෙනවා. ඉතින් වනිදු හසරංග චුට්ටක් පොඩ්ඩක් කල්පනාකාරීව අල්ලන් හිටියා නම හිතන්නේ ලොකු දෙයක් කරන්නේ. මොකද රියාන් පරාග් අනිත් පැත්තෙන් විශේෂ ටීමක් ක්‍රීඩා කරපින්න. ඉතින් ඒ මොන දේ වුණත් බලන්න අපේ කොල්ලෝ ඊළඟට ඉස්සරහට කොහොම පර්ෆෝම් කරයිද කියලා.